WAKE උපේක්ෂා. Hi! Welcome to our YouTube channel. අද අපි ලෑස්තිලා ඉන්නේ අපේ කන්වර්සේෂන් vlog එක අරගෙන ඉන්න. ඉතින් අපේ කන්වර්සේෂන් එක තිබුණේ දෙසැම්බර් 10. ඉතින් ඔයාලට මතක නම් මේ කාලෙම තමයි ගංවතුරු ප්‍රශ්න, එතකොට නායන ප්‍රශ්න තිබුණේ. ඉතින් ඒවා පොඩක් කූල් වෙනකන් ඉඳලා ප්‍රශ්නයක් නොවෙච්ච නිසා කල් දාන්නේ නැතුව ඉතින් දෙසැම්බර් 10ම අපේ කන්වර්සේෂන් එක තිබුණා. ඉතින් මම මේ vlog එකෙන් ලෑස්තිලා ඉන්නවා. ඊට කලින් අපි කොහොමද රෙඩි වුණේ? ඊට පස්සේ එදා දවස කොහොමද ගෙවුනේ කියලා අරගෙන එන්න. ඉතින් අපි බලමු එදා දවස කොහොමද කියලා. ඩිග්‍රී එක කම්ප්ලීට් කරනවත් එක්කම මට උමනාව තිබුණා කන්වර්සේෂන් දවසේ ඕන කරන හැම දෙයක්ම. ඒ කියන්නේ අම්මට තාත්තට අඳින ඇඳුම්, එතකොට මට අවශ්‍ය කරන හැම දෙයක්ම මගේ වියදමින්ම arrange කරගන්න. ඉතින් ඒක නිසා මම ඉස්සෙල්ලම කරේ ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි ඕන කරන දේවල් අරන් දුන්නා. හැබැයි උනේ කිය අනිත් පැත්ත ඉස්සෙල්ලම උනේ අම්මා මට gift එකක් අරන් දුන්නා කන්වර්සේෂන් දවසට. ඉතින් ඊට පස්සේ අපි shopping කළා. අම්මට අවශ්‍ය කරන heels, එතකොට ඇඳුම්, ඒ අනම්මනන් ටික ඔක්කොම ගත්තා. අම්මා වෙනම එකන් ගියා. ආයෙ තාත්තත් එක්ක වෙනම ගිහිල්ලා තාත්තට අවශ්‍ය කරන අඩපාඩු ටිකත් අරගෙන දුන්නා. ඉතින් ඒ ටික කරලා ඉවර වෙලා මම ආයෙ මාතර ආවා මගේ බඩු ටික ගන්න. මොකද මට වීකෙන්ඩ් එක විතරයි මේ දේවල් කරගන්න වෙලාව තිබුණේ. ඉතින් මාතර ආවෙන් පස්සේ මට හම්බුණා තව early gift එකක්. ඒක එයාගේ. ඊට පස්සේ මගේ යාළුවන්ටත් මං අවශ්‍ය කරන තෑගි ටිකක් ගත්තා. මගේ ළඟම යාළුවෝ කීප දෙනෙක්ට. මේ හරියටම කන්වර්සේෂන් එකට කලින් දවස් වැඩ ගොඩක් තිබුණා. රූම් එකත් පිස්සු නඩලා වගේම තමයි. හැබැයි වැඩ ටික කොහොම හරි කරගත්තා. පහුවදා තමයි ඉතින් මගේ ජීවිතයේ විශේෂම දවස. ඉතින් මට හරියට නිින්ද ගියෙත් නැහැ. So today's the convocation day. අද උදෙන්ම මං ඇහැරුණා පාන්දර 3 වෙලාව. ඉතින් මට සැලොන් එකට යන්න තියෙන නිසා තමයි උදෙන්ම ඇහැරුනේ. මං හින්දා එයත් ඉතින් ඇහැරිලා මාව එක්කයි යන්න ආවා. ඉතින් උදෙන්ම සැලොන් එකට ගිහිල්ලා මං ෆුල් ඩ්‍රෙසින් එකක් කරගත්තා. මගේ සාරිය අඳපු එක කොච්චර හොඳද කියනවා නම් මං ආයෙ අක්කලට කියලා මගේ සාරිය එක ඩ්‍රෙස් කරගත්තා හොස්ටල් එකට ගිහිල්ලා. පස්සේ අපි පෙරහැරට යන්නත් කලින් අපේ ස්ටුඩියෝ ෆොටෝස් ගහගත්තා. ආයි මේ මගේ අංග 16 පහලකට. WAKE උපේක්ෂා. TM කාවින්ද. WANN ප්‍රේමතුංග. කොහොමද කියලා. හැබැයි ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල නම් කන්වර්සේෂන් දවසට ඒ ළමයාගේ අම්මා තාත්තා විතරක් නෙමෙයි පවුල් පිටින් බස් වල තමයි ඇවිල්ලා නතර වෙලා ඉන්නේ.
ඉතින් ඒක තමයි මෙච්චර ලොකු සෙනගක් ඉන්නේ කැම්පස් එක ඇතුලේ. කොමින් කොහම හරි අපි අපේ වැඩ ටික කරගෙන අපි අන්තිමට නතරුණා අපේ ෆොටෝ ෂූට් එකට. අම්මලා තාත්තලා අපි හිමීට යවලා යාළුවා එක්ක ෆොටෝස් ගහලා අන්තිමට කළේ අපේ කපල් ෂූට් එක. අපි බලමු කොහොමද කියලා ෆොටෝස් ටික.